ඔන්න ඉතින් සුන්දර ගල්බොඩ දියඇල්ල බලන්න යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. අපි අපේ ගමන ආරම්භ කළේ ගම්පල රේල්වේ ස්ටේෂන් එකෙන්. මෙන්න මේ ට්‍රේන් එකේ තමයි අපි ගල්බොඩ බලා යන්න පිටත් උනේ. පැයක විතර ගමනකට පස්සේ අපි ගල්බොඩ රේල්වේ ස්ටේෂන් එකෙන් බැහැගත්තා. ඊට පස්සේ අපි නැවතත් කොළඹ පැත්තට රේල් පාර දිගේ ඇවිදගෙන ගියා. අපිට ගල්බොඩ දියඇල්ල බලන්න යන්න නම් කොළඹ පැත්තට ආයෙත් ඇවිදගෙන යන්න වෙනවා. ඉතින් මෙහෙම මීටර් කිහිපයක්ම ඇවිදගෙන ගියාට පස්සේ අපිට එක තැනකදී අඩිපාරක් හම්බ වෙනවා. ඒ අඩිපාරෙන් උඩට ගොඩ වෙලා අපි මේ දියඇල්ල බලන්න යන පාරට අවතීර්ණ වෙන්න ඕනේ. මේ තියෙන්නේ අපි දියඇල්ල බලන්න යන පාර. ඉතින් අපිට තවත් නඩයක් හම්බ වුණා. දියඇල්ල බලන්න යන පාරෙත් අතරමඟදී තවත් දිය පාරවල් හම්බ වෙනවා. ඉතින් අපි මෙහෙම ඇවිදගෙන යනකොට අපිට එක තැනකදී හම්බ වුණා මුංචි කෝවිලක් වගේ තැනක්. ඉතින් එතන ශිවලිංගයක් වගේ ඉදි කරලා පඳුරු දාන්න තැනක් හදලා තිබුණේ. ඒ වගේම හපු ගහක් යට තමයි හදලා තිබුණේ. හරිම සුවඳයි හපු මල් පිපිලා. ඉතින් අපි පඳුරක් දාලා යන්නත් අමතක කරේ නැහැ. ඒ වගේම කියන්න ඕනේ මේ දියඇල්ල බලන්න යන්න එනවා නම් ඔයගොල්ලෝ කෑම වතුර ගෙදරින්ම අරන් එනවා නම් හොඳයි. මොකද ඒවා මිලට ගන්න තරම් කඩවල් මේ ප්‍රදේශයේ නැහැ. ඉතින් ලස්සන කැලෑමල් එහෙමත් දැක්කහම ඒවත් වීඩියෝ කරන්න හිතුණා. ඒ වගේම තමයි මේ ගල්බොඩ දියඇල්ල බලන්න යන පාරේ හරිම ලස්සන view එකක් තියෙනවා. ඈත කඳු පන්ති හරිම ලස්සනට පේනවා. හරිම කොළ පාට දර්ශනයක් අපිට පේනවා. හරිම ලස්සනයි. ඒ සුන්දරත්වයේ විඳින්න නම් යන්නම ඕනේ. ඒ වගේම තමයි දියඇල්ල ගැන සඳහන් කරලා තනින් තන පුවරු දකින්නට තිබෙනවා. ඒවත් ඉතින් කියවලා යන එක හොඳයි. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ අඩිපාරකත් ගමන් කරන්න වෙනවා. ඉතින් මේ අඩිපාරේ ගමන් කරනකොට අපිට ඒත් එක්කම පුංචි දිය පාරකුත් හම්බ වෙනවා. ඉතින් මේ ඉන්නේ මාත් එක්ක අද මේ ගමනට එකතු වෙච්ච මගේ යාළුවා. ඉතින් අපි දෙන තමයි ගල්බොඩ දියඇල්ල බලන්න ගියේ. ඉතින් මෙහෙම ඇවිදගෙන යන්න ඕනේ. පැයක් විතර අපි ඇවිදගෙන ගියා. එතකොට අපිට ඉස්සරහදී හම්බ වෙනවා මෙන්න මේ වගේ තැනක්. එතනින් චුට්ටක් ඉස්සරහට ගියාම හම්බ වෙනවා කොන්ක්‍රීට් වලින් හදපු පඩිපෙළ. අපි යන්නේ ඒ පඩිපෙළින් උඩට නැගලා යන්න ඕනේ. එහෙම උඩට නැගලා ගියාට පස්සේ අපිට ගල්බොඩ දියඇල්ල දැක ගන්න හම්බ වෙනවා. හැබැයි හරියටම බලන්න එතන ඉඳලා නෙවෙයි අපි තව ඉස්සරහට යන්න ඕනේ. ඔන්න දැන් ඔයාලටත් පෙනෙයි ගල්බොඩ දියඇල්ල. දැක්කද? හරිම ලස්සනයි නේද? ඉතින් අර පැයක් විතර තිස්සේ ඇවිදගෙන ආපු මේ මහන්සිය කොහෙන් ගියාද දන්නේ නැහැ. දියඇල්ල දැකපු ගම. ඔන්න ඔහොම ඉස්සරහට ඇවිදගෙන අපි තවත් යනකොට මෙන්න මේ වගේ පාලමක් හම්බ වෙනවා. පාලමක් කිව්වට ඒක එල්ලෙන පාලමක්. අතරම කියන්න ඕනේ කලින් පාරත් මං එනකොට මේ වගේ පාලමක් තිබ්බ. හැබැයි ලෑලි පාලමක්, අබලම් වෙච්ච පාලමක්. ඉතින් දැන් නම් පාලම හදලා ඇත්තටම ගොඩක් හොඳයි. එහෙනම් පාලම හදලා තියෙන එක බයක් සැකක් නැතුව අපිට ගමන් කරන්න පුළුවන්. පාලමෙන් ගොඩ වෙන්න පුළුවන්. ආරක්ෂිතයි. ඉතින් හරිම ලස්සනට දියඇල්ල මෙතනටත් පේනවා. ඔයාලට පෙනෙයි. හරිම ලස්සනයි. ඉතින් මේ වගේ තැනකට මෙහෙම පේනවා නම් ළඟට ගියාම කොච්චර ලස්සනට පේනව ඇතිද කියලා බලන ඔයාලටත් තේරෙනවා ඇති. අපි ළඟටම ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි ගල්බොඩ දියඇල්ලේ view point එකට ආවා. ඉතින් view point එකට පේන ලස්සන සුන්දර ගල්බොඩ දියඇල්ලේ දර්ශනය තමයි ඔයාලට මේ පේන්නේ. එතනම කියන්න ඕනේ එකපාරට වතුර අඩු වෙලා වැඩි වෙනවා මේ දියඇල්ලේ. ඒ වගේම තමයි ඔන්න අපි දවල් ආහාරත් ගත්ත අපි අරන් ගියපු ඒවා. ඊට පස්සේ අපි පිටත් වුණා ට්‍රේන් එක එන වෙලාව බලලා. ඒවම කියන්න ඕනේ ඔයාලා පොලිතින් එහෙම මරා යනවනම් ඒවා අපහු ගෙවල් වලට මරා යන්න. ඒ පරිසරය විනාශ කරන්න එපා.
ඔන්න ඊට පස්සේ අපි රේල්වේ ස්ටේෂන් එකට ආවා ගල්බොඩ. දුම්රිය එන වෙලාව බලලා අපිට දුම්රිය තිබුණේ 2:20ට. හැබැයි අපි ආවට පස්සේ අපිට දුම්රිය ස්ථානයෙන් දැනුම් දුන්නා දුම්රිය ටිකක් පරක්කු වෙනවා අපිට කැමති නම් බස් එකේ යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපි තවත් එතන ඉන්නේ නැතුව ගලබොඩේ ඉඳන් නාවලපිටියට යන බස් එකක නැගලා නාවලපිටියට ඇවිල්ලා නාවලපිටියේ ඉඳන් නැවතත් ගම්පොලට ඇවිල්ලා අපේ ගම්බිම් බලා එන්න පිටත් වුණා. ඉතින් සුන්දරම ගමනක්. ඔයාලත් ගිහින්